තෙරුවන් සරණයි. මේ ගොඩක් කට්ටිය අහලා තිබුණා මේ කොඩියක් කොහොමද හදාගන්නේ කියලා මේ සෑයකට බෝධීන් වහන්සේ නමකට දඹදිව යන කට්ටියට උනත් මේක ලස්සනට හදාගන්න පුළුවන්. මම හදපුවා දැකලා කට්ටිය ඔය කතා කරලා තිබුණා, මෙසේජ් එකක් දාලා තිබුණා. මම ඉතින් හදිසියේ මේ අපේ දඹදිව යන කණ්ඩායමකට කොඩි වර්ගයක් හදන ගම මම ඔයාලට ටක් ගාලා කියලා දෙන්නම් මේක කොහොමද හදාගන්නේ කියලා. මේක පුංචි දෙයක් තියෙනවා ඔයාලට කරන්න. ඔයාලා ගෙදරින් නම් මේවා හදලා පූජා කරගන්න පුළුවන් පින්කම් වලට යද්දි. මුලින්ම ඔයාලා ගන්න මේවා එකක් හදාගන්නකොට මම කියලා දෙන්නම් මේ අකුරු ටික කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මේ වගේ ගම් ස්ටිප් එකක් අරගෙන මේකේ ගම් පැත්ත, මේ ගම් නැති පැත්ත මේ විදිහට තමයි ගම් ස්ටිප් එක තියෙන්නේ. එතකොට මේ විදිහට අපි සිංහල හොඩි අකුරු ටික කපාගෙන මම කතා කරේ නමෝ බුද්ධාය කියලා මේ බයන්න. එතකොට මේ විදිහට ගම් ස්ටිප් එකේ ගම් පැත්තේ මෙහෙම තියලා ඔයාලට මේ බ්ලොක් එකේ මෙහෙම අඳින්න ඕනේ. එන්දර පස්සේ මේක ඊට පස්සේ මම කරන්නේ මේ වගේ ලාම රෙද්ද ගොඩක් හොඳයි. නමුත් මේ වගේ සෙටින් රෙද්දක් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට ඇඳගත් අකුරේ මේක මෙහෙම තියලා අපි හොඳට මේක අයන් කරගන්න ඕනේ. අයන් කරගත්තට පස්සේ අපිට එනවා මේ විදිහට අයන් වුණාට පස්සේ මේ විදිහට තමයි අකුර එන්නේ. එතකොට මේක පුළුවන් මේ තමයි අපි ගම් ස්ටිප් එක මේ අයන් කරගත්තට පස්සේ මේ විදිහට සෙටින් එක හෝ ලාම රෙද්ද මේ විදිහට ලස්සනට මේකට ඇලෙනවා. ඊට පස්සේ මේක ලස්සනට හැරිය කපලා ඊට පස්සේ ඔයාලා දැක්කම මේක ග්ලිටර් කරලා තියෙනවා ලස්සනට. ඒතකොට අකුර අපි ලස්සන නිමාවක් ගන්න අපිට ග්ලිටර් කරන්න පුළුවන් මේ විදිහට. ඔය විදිහට ගත්තට පස්සේ අපිට සම්පූර්ණ බ්ලොක් එක ඔය විදිහට ග්ලිටර් කරගෙන අවසන් වුණාට පස්සේ මේ කොඩියේ අපිට කපාගෙන මේ විදිහට ලස්සනට අලාව තමන්ට හරියට අකුරු ගානට තියලා මේක මහ ගන්න පුළුවන්. මේ කොඩි හදාගෙන යන්නේවා තියෙන්නේ. එතකොට ඊට අමතරව මේකේ ධර්ම චක්‍රයක් තියෙනවා. මේ විදිහට ධර්ම චක්‍රයේ බ්ලොක් එකක් අරගෙන මේක තියෙන්නේ මේ සෙටින් දෙද්දක් මම ගත්තේ. මේ පැත්තේ තියෙන්නේ ගම් ස්ටිප් එක. මේක සෙටින් පැත්ත. ඊට පස්සේ මේක මේ විදිහට ධර්ම චක්‍රයේ ගම් ස්ටිප් එක ඇඳගෙන සෙටින් එකත් එක්ක මේක අයින් කරලා මේ විදිහට ධර්ම චක්‍රයක් හදාගෙන තියෙනවා. ඉතින් මේක මේ විදිහට ලස්සනට එකලා මේ විදිහට තියලා මේක මම අලව ගත්තා. එතකොට ලස්සනට මේක මේ විදිහට තියෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් මැදට ලස්සනට මොකක් හරි දාන්න පුළුවන්. මේවට ලස්සන ගල් අල්ලන්න පුළුවන්. මේ විදිහට විචිත්‍රවත් විදිහට මේක නිමාවක් අපිට ගන්න පුළුවන්. මේ වගේ ලස්සන කොට ටිකක් හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ දඹදිව බුද්ධ භූමි වන්දනාව සඳහා නිමා කරන්නට යෙදුන කොඩි ටිකක්. මම මේක කෙටියෙන් නමුත් ඔයාලට කියලා දුන්නා. ඔයාලට පුළුවන් මේ වගේ ලස්සනට නිර්මාණය කරලා මේවා පූජා කරගෙන බොහෝ පින් රැස් කරගන්නට ඔයාලට පුළුවන්. ඉතින් ඔයාලට නැවතත් මොන හරි දෙයක් තිබුණොත් මම අදිසිය දැනුම් දීමක් කරන්නම්. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ ලස්සනට හදාගන්න. මොන හරි ගැටලු තිබුණොත් කතා කරන්න. ඔයාලට දැනුවත් කිරීමක් කරන්න. ඔහොම තමයි නිර්මාණය කරන්නේ. මේ තියෙන්නේ හදාගත්ත ධර්ම චක්‍රය. මම මේක ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට පොඩි මේ හදාගෙන යන ගමන් ඉතින් ඔයාලට මේ විදිහට ලස්සනට හදාගන්න පුළුවන්. එහෙනම් තෙරුවන් සරණයි. නමෝ බුද්දාය.